Hello everyone, welcome to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම බනි ෆැමිලි එකට ආදරයෙන් පිළිගන්නවා. මම අද ගෙනාව වීඩියෝ එක නම් කිසිම ට්‍රීට්මන්ට් එකක්වත් ඒ ගැන වීඩියෝ එකක් නෙවෙයි. මම මේ ළඟදී අලුතින්ම පටන් ගත්ත ස්මෝල් බිස්නස් එකේ තියෙන අයිටම් කිහිපයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මං අලුතෙන්ම පටන් ගත්තේ ඉම්පෝර්ටඩ් ඇඳුම් සහ ඉම්පෝර්ටඩ් බෑග් බිස්නස් එකක්. ඉතින් ඒකේ තියෙන මගේ ස්ටොක් එකේ මම ස්ටෝක් කරපු අයිටම් කිහිපයක් තමයි මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න හිතුවේ. අපි බලමු මගේ ස්ටෝර් එකේ තියෙන්නේ මොන වගේ ඩිසයින් සහ කලර්ස්ද කියලාද මේ වීඩියෝ එකේ. ඔයාලටත් මේව පර්චේස් කරන්න පුළුවන්. ස්ටොක් එක ඉවර වෙන්න ඉස්සෙල්ලා මැසේජ් එකක් දාන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක දාලා තියන්න. හරිද? මේ තියෙන්නේ ළමයි මම අලුතෙන්ම ස්ටොක් කරපු බබල් බෑග් එක. මේකේ කලර්ස් තියෙනවා 4ක්. පින්ක් එක තියෙනවා, වයිට් එක තියෙනවා, මෙන්න මේ ග්‍රීන් එක තියෙනවා, ලයිට් ග්‍රීන් එක, බ්ලැක් එක තියෙනවා. මේකට මේ විදිහට පර්ල් වලින් හදපු චාම් එකක් ඇඩ් වෙනවා. මේක ඔයාලට කැමති නම් මේ විදිහට ගලවන්නත් පුළුවන්. කැමති නැති අයට ගලවලා ඔයාලට මේක ෆැෂන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක මේ විදිහට තියාගන්නත් පුළුවන්. හරි, මම මේක බෑග් ඇතුළ ඔයාලට පෙන්නන්නම් අයිඩියා එකක් ගන්න. මේ තියෙන මේක ඇතුලේ නම් පොකට් එකක් නැහැ. මේ ෂිප් එක විතරයි එන්නේ. මේක හරිම ස්මූත් ළමයි මේ ෂිපර් එක නම්. මේකට ක්ලාස් යන කෙනෙක්ට, කැම්පස් යන කෙනෙක්ට, තව ටීචර් කෙනෙක්ට ඒ වගේ අයට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකට ලොකුවට බඩු දාගන්නත් පුළුවන්. CR බුක් උනත් දාගන්න පුළුවන්. මේ බලන්න ෂිප් එක ළමයි. මේක හරිම ස්මූත්. එනම නේද? මේ තියෙන මේක වැහුවට පස්සේ ෂිප් එක හරිම ස්මූත්. ඒ වගේම මේක මැටීරියල් එකත් හරිම ලස්සනයි. මේ දවස්වල ගොඩක්ම TikTok එකේ එහෙම වයිරල් යන බෑග් එකක් තමයි මේක. තව කියන්න මතකුණානේ මම ඔයාලට මෙතනින් ස්ක්‍රීන්ෂොට් එක දාන්නම් අනිවාර්යයෙන්ම. මේ බෑග් එකම ටෙමු එකේ තියෙනවා රුපියල් 4000 ගාණයි, 5000 ගාණ, 6000 ගාණට, 7000 ගාණටත් තිබ්බ AliExpress එකේ මේ බෑග් එක. ඉතින් අපි ඔයාලට මේ බෑග් එක දෙනවා 2550ට. කූරියර් charge එක 350යි. හරිද? මේ පින්ක් එකෙන් නම් තව එක බෑග් එකයි ඉතුරු. මොකද මේ බෑග් ටික පින්ක් කලර් එකෙන් දැම්ම ගමන්ම මම FB එකේ වීඩියෝ එක දැම්ම ගමන්ම මේ ස්ටොක් එක ඉවර වුණා. තව එක බෑග් එකයි තියෙන්නේ. අනිත් කලර්ස් වලින් ඔයාලට ගන්න පුළුවන්. හරි යාළුවනේ, අපි බලමු මේ බෑග් එකට මොන වගේ දේවල්ද දාගෙන යන්න පුළුවන් කියලා. මේ වගේ CR බුක් එකක් වුණ ඔයාලට මේ බෑග් එකට දාගන්න පුළුවන්. හරිද? මෙහෙම වීඩියෝ කර මේවත් කරන්න හරි අමාරුයි. මේ විදිහට CR බුක් එකක් ඔයාලට මේ විදිහට දාගන්න පුළුවන්. තව බුක් දෙක තුනක් විතර දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාගේ වොලට් එක දාගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ කුඩේ, ඊට පස්සේ මේ වගේ සන්ස්ක්‍රීන් එකක්, තව බොඩි ලෝෂන් එකක්, පර්ෆියුම් ඕන එකක් මේකට දාගන්න පුළුවන්. හෑන්ඩ් ක්‍රීම් එකක්, ඒ වගේම තව ඔයාගේ බොටල් එක, මේ වගේ දේවල් වුණාට මේ බෑග් එකට දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ අයිටම් ගොඩක් ඔයාලට මේ බෑග් එකට දාගන්න පුළුවන්. මේකේ හොඳ වොලියුම් එකක් තියෙනවා. හරි, අපි යමු ඊළඟ ඩිසයින් එක මොකක්ද කියලා බලන්න. හරි යාළුවනේ, ඉතින් මේ තියෙන්නේ මන් ළඟ තියෙන අනිත් ඩිසයින් එක. මේකේ තියෙන්නේ නම් කලර්ස් 3යි. බ්ලැක් එක තියෙනවා, මෙන්න මේ ග්‍රීන් ෆ්ලවර් එක ඇඩ් කරපු charm එකත් එකේ බ්ලැක් එක. ඊළඟට මේ වයිට් බෑග් එක තියෙනවා. මේකට ඇඩ් කරලා තියෙන පින්ක් charm එක. අනිත් එක තියෙනවා පින් බෑග් එක. ඒකටත් ඇඩ් කරලා තියෙන පින්ක් charm එක. මේක හරිම ලස්සනයි. මේක ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දිගට දානම නම් මේ පටි දෙක මෙහෙ ගලවල ඉවර වෙලා ගැට ගහලා ඔයාලට මේක දාගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට ඔයාලට මේක ෆැෂන් කරන්නත් පුළුවන්. ඕනම ඇඳුමකට මේක මැච් වෙනවා. මේකටත් දාන්න පුළුවන් වගේ. හරි යාළුවනේ, අපි බලමු මේ බෑග් එකට දාන්න පුළුවන් දේවල් මොනවද කියලා.
මේකත් හරිම ලස්සනයි කියුට්. මේකත් මේ බබල් බෑග් එක. මේක මැටීරියල් එක බලන්න. මේ හොඳ මැටීරියල් එකකින් මේක හදලා තියෙන්නේ. මෙන්න මේ වගේ කුඩයක් වලට දාගන්න පුළුවන්. මෙන්න මේ සයිස් එකේ කුඩේ විතරයි යාළුවනේ මේකට දාගන්න පුළුවන්. දෙකට කඩන කුඩේ දාන්න බෑ මේකට. මේකේ සයිස් එකත් මම මෙතනින් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න ෆොටෝ එකක්. මේකට මෙන්න මේ විදිහට කුඩයක් දාගන්න පුළුවන්. ඔයගේ ෆෝන් එක තව මොනවා හරි ක්‍රීම් එකක් පර්ෆියුම් එකක් මොනවා හරි මේකට දාගන්න පුළුවන්. මම මේකේ හැම බෑග් එකකම සයිස් එක ඔයාලට මෙන්න මෙතනින් දාන්න ෆොටෝ එකක්. හරිද? මේකෙන් ඔයාලට මගෙන් ඕන පර්චේස් කරන්න පුළුවන්. මෙන්න මේ කලර්ස් තුනේ. පින්ක් එකයි, බ්ලැක් එකයි, වයිට් එකයි. මේ බෑග් එක වෙන්නේ 1950යි. 1950ක් විතරයි වෙන්නේ. ඩෙලිවරි 350යි. අපි බලමු ඊළඟ ඩිසයින් එක මොකක්ද කියලා. මේ තියෙන ඩිසයින් එක මේකෙනුත් තියෙනවා කලර්ස් 4ක්. බ්ලැක් එක තියෙනවා. තව මෙන්න මේ බ්‍රවුන් කලර් එක තියෙනවා. තව ග්‍රීන් කලර් එකක් තියෙනවා. පින්ක් එකක් තියෙනවා. පින්ක් කලර් එකයි, ග්‍රීන් කලර් එකයි, බ්ලැක් එකයි, බ්‍රවුන් කලර්ස් වලින් මේ ඩිසයින් එක වන්න ඔයාලට අපෙන් පර්චේස් කරන්න පුළුවන්. මේකේ සයිස් එකත් මම මෙතනින් දාන්නම්. මේකේ ප්‍රයිස් එක වෙන්නේ 2550යි, ඩෙලිවරි 350යි. මේකෙත් ළමයි මෙන්න මෙතන ඉස්සරහ පොඩියට පොකට් එකක් තියෙනවා මොනවා හරි දාගෙන යන්න. චූටි පොකට් එකක්. ඊළඟට මේකේ ඇතුළෙත් මේ ෂිප් එක විතරයි තියෙන්නේ. ඇතුළෙත් ලොකුවට මේ ලොකු ඉඩ කඩක් තියෙනවා. ඇතුළේ ෂිප් එකක් නැහැ. මේ ලොකු මේ ෂිප් එක විතරයි තියෙන්නේ. මේකටත් ඔයාගේ CR පොත් ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. මේකෙත් හොඳ වොලියුම් එකක් තියෙනවා. මේ පටිය එන්නේ මේ ගානට. මේ පටිය ඇඩ්ජස්ට් කරන්න නම් බෑ. මෙතන රිබන් එකක් එනවා ඔයාලට. මේ බලන්න. රිබන් එකක් එනවා. ඒක ඔයාලට කැමති නම් ඒක නැතුව ෆැෂන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක පුළුවන් කැමති විදිහට මේක මේ විදිහට ගැට ගහලා ෆැෂන් කරන්නත් පුළුවන්. කැතයිනේ. ගැට කපු විදිය කැත. හරි. ඉන්න. අද ළමයි වීඩියෝ කරන්නේ මම බෝඩින්. මම කියන්නේ මේ විදිහට ඔයාලට ෆැෂන් කරන්නත් පුළුවන්. මේකෙත් හොඳ වොලියුම් එකක්. මේක ඇතුලේ තියෙන ඉඩ කඩක් තියෙනවා ඔයාලට. අපි බලමු මේකටත් දාන්න පුළුවන් අයිටම් මොනවද කියලා. ඉන්න මම බඩු ටික අරගෙන යනවා. මේ බෑග් එකත් ක්ලාස් යන කෙනෙක්ට, කැම්පස් යන කෙනෙක්ට, තව ටීචර් කෙනෙක්ට, නර්ස් කෙනෙක්ට ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳ ඉඩ කඩක් තියෙනවා. අපි බලමු මේකට දාන්න පුළුවන් මොනවද කියලා. මේ වගේ බුක් එකක් දාන්න පුළුවන්. මේ CR බුක් එකක්. මේකට පොත් සාමාන්‍ය 2-3ක් වගේ ඔයාලට දාගන්න පුළුවන්. හරිද? ඊළඟට ඔයගේ වොලට් එක තියෙනවා. ඊළඟට මේ වගේ බෝතලයක්. මේ බෝතලයක් නෙමෙයි හැට. තව ක්‍රීම් එකක්. මේ වගේ මොන හරි පොඩි අයිටම් ගොඩක් මේකට දාගන්න පුළුවන්. බෑග් එක හරිම කියුට්. මේක නම් චූටි බෑග් එකක්. මේකේ තියෙනවා මෙන්න මේ කලර් එක තියෙනවා, බ්ලූ එක තියෙනවා. බ්ලැක් කලර් එක තියෙනවා. බ්ලූ පින්ක් කලර් එක තියෙනවා. වයිට් එක තියෙනවා. ඊළඟට මෙන්න මේ ලයිට් බ්ලූ එකක් තියෙනවා. මේක ඔයාලට මෙන්න මේ විදිහට දිගට ෆැෂන් කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මෙන්න මේ විදිහට මෙතන ඔයාලට නූලක් එනවා. ඒක මේ විදිහට ඇඩ්ජස්ට් කරලා මේ විදිහට ෆැෂන් කරන්න පුළුවන්. ගවුමකට වගේ හරිම ලස්සනයි ළමයි. මේක මේ විදිහට දාලා ඔයාලට ඕන ෆැෂන් කරන්න පුළුවන්. මේකේ කලර්ස් ටිකක් හරිම මියුට් කලර්ස් ටිකක් තියෙන්නේ. මේකට නම් කුඩයක් වගේ දේවල් දාන්න බෑ. වගේ ෆෝන් එක, කොණ්ඩ කටු, ලිප්ස්ටික් ඒ වගේ පොඩි දේවල් තමයි මේකට දාන්න පුළුවන්. මම ඒකේ සයිස් එකක් මෙතනින් දාන්නම්. මේකේ ප්‍රයිස් එක වෙන්නේ 1450යි.
මේක ප්‍රයිස් එක 1450යි, ඩෙලිවරි 350යි. ඔයාලට ඕඩර් එකක් දාන්න ඕනේ නම් මම මෙන්න මෙතනින් දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් යාළුවනේ මේ බෑග් අපි ඩිරෙක්ට්ම චයිනා වලින් තමයි අපි මේව ඉම්පෝට් කරන්නේ. අපි මේ බෑග් ඩිරෙක්ට්ම ඉම්පෝට් කරන හින්දා තමයි ඔයාලට ওই ප්‍රයිස් එකට අපෙන් ගන්න පුළුවන් වෙන්නේ. අපි කාගෙන්වත් අතරමැදි සෙලර්ස්ලගෙන් එහෙම අරගෙන නෙවෙයි. මේවා අපි ඩිරෙක්ට්ම ඉම්පෝට් කරන නිසා ඔයාලට මෙන්න මේ රීසනබල් ප්‍රයිස් වලට අපෙන් පර්චේස් කරන්න පුළුවන්. හරිද? නැත්තම් මේ වගේ බෑග් සාමාන්‍යයෙන් ඔයාලා චුට්ටක් බලන්න ටෙමු එකේ එහෙම තියෙනවා ගොඩක් ගණන්. අපි ඩිරෙක්ට් ඉම්පෝට් කරන නිසා තමයි ඔයාලට මේ ප්‍රයිස් වලට ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඔයාලට COD තියෙනවා. ඒ කියන්නේ ගෙදරට ඔයාගේ ඕඩර් එක ආවට පස්සේ ඔයාගේ බෑග් එක ඔයාලට ලැබුණාම ඔයාලට එන කූරියර් බෝයිට සල්ලි දීලා ඔයාලට බෑග් එක ගන්න පුළුවන්. මුලින්ම ඩිපොසිට් කරන්න අවශ්‍ය නැහැ. COD පහසුකමත් ඔන්න ඔයාලට තියෙන හින්දා බයක් නැතුව ඕඩර් එකක් දාන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.